ආර්ථිකය සහ වෙළඳපොළට බලපාන වැදගත් පුවත් කීපයක් ඉතා සරලව බලමු. මැද පෙරදිග ඇති වුණු සංසුන්තාවය නිසා තෙල් මිල ඉහළ ගියත් ඉරානය සහ ඇමරිකාව අතර ඇතිවිය හැකි එකඟතාවයක් නිසා තත්ත්වය යථා තත්ත්වයට පත්වේවි කියලා විශ්ලේෂකයන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ අදහසට අනුව 2026 තුන්වෙනි කාර්තුව අවසානයේ හෝ හතරවෙනි කාර්තුව ආරම්භයේදී තෙල් සැපයීම සහ සැපයුම් දාන සාමාන්‍ය තත්ත්වයට පැමිණිය හැකියි. ශ්‍රී ලංකාවට මේක හොඳ ප්‍රවණතාවයක් වෙන්න පුළුවන්. තෙල් නානයන වියදම අඩු විය හැකියි. විදේශ විනිමය පීඩනය ලිහිල් විය හැකියි. රුපියල ස්ථාවර විය හැකියි. උද්දමනය පාලනය විය හැකියි. සංචාර කර්මාන්තයටද සහනයක් ලැබිය හැකියි. ඇමරිකාවේ නව තීරුබදු ව්‍යුහයක් නිසා ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයට අභියෝගයක් ඇතිවිය හැකියි. අපේ ප්‍රධාන තරඟකරුවන් වන බංග්ලාදේශය සහ පාකිස්තානය වැනි රටවලට වඩා ඉහළ බදු අයවීමේ අවදානමක් ශ්‍රී ලංකාවට පවතිනවා. ශ්‍රී ලංකා සංචාර ප්‍රවර්ධන වැඩසටහනක් ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉලක්කය වන්නේ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8ක සංචාරක ආදායමක් ලබා ගැනීමයි. ඉහළ පොලී අනුපාත සහ වෙළඳපොළ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් සමාගම් සඳහා ණය ලබා ගැනීමේ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා බොහෝ සමාගම් මේ වන විට wait and see ප්‍රවේශයක් අනුගමනය කරනවා. භාවිතා කළ වාහන ආනයනයේදී ලබා දෙන 15% වටිනාකම් අඩු කිරීමේ සහනය නිසා රජයට විශාල ආදායම අහිමිවීමක් සිදු වෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ නිසා එම ක්‍රමවේදය සංශෝධනය කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. සමස්තයක් ලෙස බැලුවොත් ශ්‍රී ලංකාවට මධ්‍යකාලීනව යහපත් අවස්ථා තිබුණත් ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ අවධානය සිටීම ඉතා වැදගත්. තවත් මෙවැනි සරල වෙළඳපොළ සහ ආර්ථික යාවත්කාලින සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.